කවුරුත් දන්නවා මේ මධ්‍ය කඳුකර කියන්නේ අපේ හදවත. අපේ රටේ හදවත. අපිට ශ්‍රේෂ්ඨ ශිෂ්ටාචාරයක් ගොඩනගෙනකොට මේ මධ්‍ය කඳුකරේ තිබුණු බලපෑම විශාල බලපෑමක් වඩපත්. එක කාලයක් මේ මධ්‍ය කඳුකරය විශාල වනාන්තර වලින් පිරීලා තිබුණා. අපි අහලා තියෙන එක් විදේශික ජාතිකයෙක් අලි 108ක් ඝාතනය කරේ හෝටන් තැන්නේ. ඉඳ අලි හිටියේ මින්නේරියනේ හෝටන් තැන්නේ. අපේ මිතුන් කරපු දේ තමයි මධ්‍ය කඳුකරේ ඉතා හොඳින් සුරක්ෂිත කරලා එන් රූරා ගලන ගංගා තැන්නෙන් හරස් කරලා වගා කරා. එහෙම තමයි අංගම් මැඩිල්ල වේල්ල බැඳින්නේ. එහෙම තමයි මිනිපේ වේල්ල බැඳින්නේ. කන්දෙන් ගලන ගඟ තැන්නෙන් හරස් කරලා තැන්නේ වගා කරා. නමුත් අපේ මොකක් හෝ විකෘතියක හේතුව මත අපි තැන්න වනාන්තර බවට පත් කරා. කඳුකර එලිකිරිත වෙනවා. ඒක තමයි අද අපි මුත් විදියසේ. ඒකේ ගොදුරු ගත්තොත් අද අපි දැන් අපේ මධ්‍ය කඳුකර හදවත පුරා ගලන ගංගා 103ක් තියෙනවා. අපේ රට වටා ගලන මේ සියල්ල ගත්තොත් අද ව්‍යසනයේ ආසන්නයේ ගොදුරු බවට පත් හැම ගංගාම ඉන්නේ ව්‍යසනයේ ගොදුරු බවට පත්. මධ්‍ය කඳුකරය විශාල තරජනයකට මුහුණ දෙමින් තියෙනවා. මා කියන්නේ අවුරුද්දෙන් දෙකකින් සැලසුමක් කියලා. 10ක මේ ව්‍යසනයේ 7 වර්ෂ වලින් ඇති වෙච්ච ව්‍යසනය. මධ්‍ය කඳුකරයට මේ ඇති වී තිබෙන ව්‍යසනය 7 වර්ෂ වලින් සිදු ව්‍යසනය. ඒ නිසා මේ ව්‍යසනය යලි යථාවත් කරන්න නම් මම දශක ගණනක් පතපේ. යලි මධ්‍ය කඳුකරයට අපි ප්‍රාණය කැඳවගෙන ආ යුතුයි. අද වියලුණු අඩපණ වූ මධ්‍ය කඳුකරයක් තියෙනවා. හොඳට කියලා බලන්න. මිනිස් වාසයක් නැති කඳු පුපුරන ඡායාරූප තියෙනවා. මිනිස් වාසයක් නේ. හැබැයි ඉරිතැලින් මට වාර්තා වෙනවා. පොතෙන්ට මේක කෙලවෙනවා. එනිසා අපි ඒ සඳහා සැලැස්ම සකස් කරමින් තිබෙනවා. මධ්‍ය කඳුකරයට යලි ජීවය ගෙනමින් යථාවත් කර මේක හුස්මගත්තු මධ්‍ය කඳුකරයක් අපිට තිබුණා. ආශ්වාස ප්‍රාශ්වාස කරපු මධ්‍ය කඳුකරයක් අපිට. හැබැයි ඒක අද වියලුණු ඉරිතැලුණු බිඳ වැටුණු මධ්‍ය කඳුකරයක් වඩපත් වෙනවා. නිසා තිරසාර සංවර්ධන මාවතක් අපිට අවශ්‍ය අපේ රටට. එනිසා මේ මධ්‍ය කඳුකරය යලි යථාවත් කර ගැනීම අනාගත පරම්පරාව වෙනුවෙන් අත්‍යවශ්‍යම කරුණ. නිසා පළමුව මෙහෙම මොකද්ද? යලි මේ මධ්‍ය කඳුකරයට හානි සිදුවන කිසිවක් කිරීමට ඉඩ නොදීම. ඒක නතර කරගන්න. ඊළඟ පියවර තමයි මේ මධ්‍ය කඳුකරය යලි යථාවත් කර ගැනීම සඳහා අවශ්‍ය වෙන සැලැස්ම ක්‍රියාත්මක කිරීම. මම හිතන්නේ පිළිබඳව දැඩි තීරණයක්. ඔබ දෙතන ආශ්වාස ප්‍රාශ්වාස කරපු මධ්‍ය කඳුකරයට අපිට වියලුණු ඉරිවැටුණු මධ්‍ය කඳුකරයක් වඩපත්. ඒක අපි යලි පෝෂණය කරන්න අපේ රටේ අනාගතේ. තිරසා